රයිට් අයිබන් පුතේ. අද හතරවෙනි දවස අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේ. අද අපි විශේෂයක් කරා ප්‍රශ්න පත්‍ර හතරක් අපි දුන්නා. හැබැයි අද මම විශේෂයක් කරා මොකක්ද හේතුව ඊයේ දවසේ අපේ ළමයි 2025 ඔලෙවල් ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පත්‍රයේ අපි මෙතෙක් ඉගෙනගත්ත විෂය කරුණු අපිට දැන් පුළුවන් ද ලියන්න. අපි අලුත්ම අප්ඩේට් එක තමයි මේ. බලමු අපි අද ඔයත් එක ගණන් 6 බලනවා අපි ලියපු ගණන් 6 පුළුවන්ද කියලා. දැන් ගණන් 6ක් පුළුවන්. බොහොම ඉක්මනින් මේක 7-8 කරගන්න උත්සාහ කරමු. හරි ගණන් 6ක් පුළුවන්. මෙන්න මම තෝරගත්ත අපි අවසාන ඉගෙන ගත්තේ වර්ග පූර්ණය කියන කතාවෙන් අහපු ගාන. ඒ නිසා මම අද තෝරගත් ඉස්සරෝම වර්ග පූර්ණයෙන් ගානක් අහලා තිබ්බා. තුන්වෙනි ගාන මේ වසරේ ඕලෙල් ප්‍රශ්න පත්‍රයේ තුල. මේ තුන්වෙනි ගානට අපිට තිබ්බේ මෙහෙමයි පුතේ. ඔයාලට මම පේපර් එක ෂෙයා කරලා තියෙනවා. ඍජුකෝණාශ්‍රයක අඳුරු කර ඇති කොටස් 4 පැත්තක දිග x බැකින් වූ සමචතුරස්‍ර කෑලි 4ක් අයින් කරලා තියෙනවා. අපිට කියනවා අඳුරු කළ කොටසේ වර්ගඵලය 316යි. මෙන්න මේ අඳුරු කරලා තියෙනවා කොටසක්. මේ අඳුරු කළ කොටසේ වර්ගඵලය 316යි. 316යි වර්ග සෙන්ටිමීටර. මෙන්න මෙහෙම දීලා තියෙනවා. මොකද්ද කියන්නේ? ඍජු කෝණාශ්‍රයක් තියෙනවා මේ විදිහට දීලා. ඒකේ පැත්තක දිග x බැගින් වූ සමචතුරස්‍ර කෑලි 4ක් මුළු වලින් අයින් වෙලා තියෙනවා. අඳුරු කළ කොටසේ වර්ගඵලය 316යි අපිට දෙනවා. මෙන්න මේ සමීකරණය පෙන්වන්න කියලා. x වර්ගය ධන 6x ධන 6x ඍණ 79 සමානයි බිඳුව. හරි මෙන්න මේක බෙන්නන්න කියලා කියනවා. දැන් අපි කොහොමද මෙයාට එන්නේ? පැහැදිලිව කතාව පේනවා ඍජුකෝණාශ්‍රය වර්ගඵලයෙන් මෙන්න මේ කුඩා සමචතුරස්‍ර 4 වර්ගඵලය අඩු කරා නම් බැරේ කරේ. එහෙනම් බලන්න ඍජුකෝණාශ්‍රය දිග කීයද? x 2x x ඒ කියන්නේ 4x. දිග 4x ලොකු රූපේ. පළල කීයද? මෙයා 6යි මෙයා xx ඒ කියන්නේ 6 ධන 2x. ඔන්න පළල. දිග පළලෙන් ගුණ කරා. කවුද එන්නේ? ලොකු ඍජුකෝණාශ්‍රය වර්ගඵලය. මම ඕකෙන් අඩු කරනවා මෙන්න මේ පුංචි කෑලි 4 වර්ගඵලය. ඔයාලට පැහැදිලිව පේනවා පුංචි කෑල්ලක වර්ගඵලය කියන්නේ x වර්ගය. ඇයි? දිග පළලෙන් ගුණ කරා. ඒ වගේම 4ක් අඩු කරමු. දැන් උත්තරය 316ක් වෙන්න ඕනේ. ඔච්චරයි. හරි සුළු කරන්නකො බලන්න. ටක් ගාලා සුළු කළ උත්තරේ දාමු. මෙන්න මේක බව පෙන්වන්නට කියලා කියන්නේ. හරි. කොහොමද බලමු උත්තරයට එන්නේ? වරහන් අයින් කරනවා 24x උත්තර දාන්න පුළුවන් දැන් 8යි x වර්ගය ඍණ 4යි x වර්ගය 316. මේක අඩු වුණාම 4යි x වර්ගය ධන 24යි x 24යි x සමානයි 316. බලන්න දිගටම 4න් බෙදමු x වර්ගය ධන 6යි x මෙයා 4න් බෙදුවොත් 31කට 4 වරක් 7 28යි. ඉතුරු 3ක් 36ට 9යි. ඔන්න උත්තරේ. ධන 79 මෙහෙට ආපම ඍණ 79 ලකුණු 4ක් හම්බ වෙනවා. මම දන්නේ ඇයි අපිට අමාරුයි කියලා කියන්නේ. හරි. උත්තර දාන්න පටන් ගමු පුතේ. හරි. දැන් හොඳයි අපේ සහභාගීත්වය දැන් ස්ථීර වෙලා තියෙනවා. එතකොට මෙන්න වර්ග පූර්ණය යනවා බලන්න වර්ගපදයේ සංගුණක 1යි නොදන්න පද එක පැත්තක තියෙනවා ඒකත් හරි. එහෙනම් තුන්වෙනි පියවර මොකද්ද? x ගේ සංගුණකය දෙකෙන් බෙදා 6 දෙකෙන් බෙදුවා 3යි 3 වර්ගය 9යි. සමානයි 79 ධන 9. දැන් අපි පූර්ණ වර්ගය ලියමු.
පළවෙනි එකේ වර්ගමූලය මේනි කෙලි මෙතන අවසාන එකේ වර්ගමූලය 79යි 9යි කියන්නේ 88යි විභාගය අපිට දීලා තියෙන්නේ වර්ගමූල 22 පුතේ වර්ගමූල 22 මෙයා දෙන්නේ අපිට මෙන්න වර්ගමූල 22 දෙනවා අපිට 4.69 කියලා. එහෙනම් බලන්න වර්ගය අනිත් පැත්තට ගියා වර්ගමූලයක් 88 වර්ගමූලය ධන හෝ ඍණ. හරි. දැන් පුළුවන් අපිට x ධන 3 සමාන වෙනවා ධන හෝ ඍණ 88 කියන්නේ 4 වරක් 22 4 වරක් 22. එතකොට x ධන 3 සමානයි ධන හෝ ඍණ 4 වර්ගමූලයේ 2යි වර්ගමූල 22 කියන්නේ 4.69. එහෙනම් x ධන 3 සමානයි ධන හෝ ඍණ 4 දෙවරක් 9 18 දෙවරක් 8 දෙවරක් 6 12 1යි 13 දෙවරක් 4 8යි 1යි 9. අපි ධන 3 අනිත් පැත්තට යන් ඍණ 3ක් 3යි 8 ඍණ 3. එහෙනම් බලමු උත්තරේ. x ට අපි ඍණ උත්තරේ ගන්න බෑ මොකද ධන උත්තරේ විතරක් ගමු. මේ අඩු කරපුවාම x ගේ උත්තරය 6.38යි. බලමු මොකද්ද කියන්නේ? x යගේ ආසන්න පළමු දශම ස්ථානයට සොයන්න. මේක හරි වැදගත්. පළමු දශම ස්ථානට හොයන්න නම් x ලාගේ 6.4යි සෙන්ටිමීටර වෙන කතාව. රයිට්. තව පොඩි කොටසක් අහනවා මේකේ මෙන්න වාගේ උත්තරේ. රයිට් මේ වෙනකොට ලකුණු මම හිතන්නේ 8ක් විතර ඇවිල්ලා. හරි මම අද ඔප්පු කරනවා අපි කරපු වාගේ ප්‍රතිඵල කොච්චරක් ඉහළින්ද තියෙන්නේ කියලා. ඒත් අපි ඊළඟ මාසෙ ඉඳන් බලමු අපි තව ටිකක් මේක දියුණු කරගන්න විදිය. අවසානයේ අහනවා අදුරු කළ කොටසේ පරිමිතිය. මේ බලන්න. අදුරු කළ කොටසේ පරිමිතිය හදනකොට හරි අදුරු කළ කොටසේ පරිමිතිය හදනකොට මොකද වෙන්නේ? අදුරු කළ කොටසේ පරිමිතිය හරි අදුරු කළ කොටසේ වර්ගඵලය පරිමිතිය ඒක බලන්න මෙතන 6ක් එනවා බලමු පරිමිතිය 6 එනවා මෙයා x කෑලි එනවා 1යි 2යි එතකොට 3යි 4යි 5යි 6යි 7යි 8යි x කෑලි 8ක් එනවනේ 8යි මෙතන 2යි 10යි මෙතන 2යි 12යි එහෙනම් 6 ඒවා දෙකක් තියෙනවා බලන්න 6යි 6යි දෙකක් තියෙනවා x කෑලි 12ක් තියෙනවා 12යි x ආයෙසරයක් බලමු එක අදුරු කළ කෑල්ල පරිමිතිය අහන්නේ 6 ඒවා දෙකක් තියෙනවා 1 2 4 5 6 7 8 10 11 12 එහෙනම් 6 වරක් 2 12යි 12යි x කියන්නේ 6.4 එහෙනම් 12 ධන 12 වරක් 4 48යි නැත්නම් 64 12න් ගුණ කරමු දෙවරක් 4 8යි දෙවරක් 6 12න් 12ම දැම්මා 4යි 6යි 8යි 6යි 7යි. එතකොට බලන්න වැරදුනාද? දෙවරක් 4 8යි දෙවරක් 6 12න් 12 දැම්මා එක් වරක් 4යි 7 එතකොට 8යි 6යි 7යි. එතකොට 76.8ක් එනවා. දශම ස්ථාන 1යිනේ. එතකොට දශම ස්ථාන 8 6යි 2යි 8යි 7යි 1යි 8යි 88.8ක් කියලා එනවා. 88.8ක් කියලා එනවා. එතකොට අපි බලමු පරිමිතිය අපිට එන්නේ ওই විදිහට. හරි 88.8.
හරි. රයිට්. ඔන්න එතකොට මේ මතක තියාගන්න ඔන්න පළවෙනි ගාන අපි ලකුණු 10ම ගන්න පුළුවන්. ඔන්න අපි කරපු දේ එක ප්‍රතිඵලයක් තමයි පුතේ ඔය තියෙන්නේ. ඊළඟට අපි යන් ඒකේ හතරවෙනි ප්‍රශ්නෙට හතරවෙනි ප්‍රශ්නෙට යන් මෙන්න හතරවෙනි ගාන. රයිට්. මෙන්න හතරවෙනි ගාන තියෙන්නේ මේ වගේ රූපයක් ඇදලා දීලා තියෙන්නේ. බලන්න මේ වගේ රූපයක් ඇදලා දීලා තියෙනවා. ආසන්නව ඔහොම තියෙන්නේ අපි මෙතන අංශක 90යි. මේ පාද දිග 24 සෙන්ටිමීටර්. මෙයා 24 සෙන්ටිමීටර්. දශමයා 32 සෙන්ටිමීටර්. 32 සෙන්ටිමීටර් මෙතන h කියලා තියෙනවා. මෙන්න මේක තමයි රූපය. අපිට කියන්නේ රූපේ දක්වා ඇති මිනුම් සහිත හරස් කඩක් සහිත ඍජු කෝණ ත්‍රිකෝණයක් සහිත ප්‍රිස්මයක් තියෙනවා. මේ ප්‍රිස්මයේ උස h. එහෙනම් මෙන්න ප්‍රිස්මයක් මෙයාගේ උස h. මෙන්න මේ ලෝහ කුට්ටියක්ලු මේ ලෝහ කුට්ටිය උණු කරලා ලෝහ අපතේ නොයන පරිදි සමාන ඝන ගෝල 12ක් සාතුණු ලැබේ. සමාන ඝන ගෝල 12ක් හදනවලු මේ ගෝලයක අරය R නම් අපිට පෙන්වන්නලු H කියන්නේ 5R ඝණය බෙදීම 24. H කියන්නේ 5R ඝණය බෙදීම 24 කියලා පෙන්වන්න. දැන් මොකද කතාව? මේ ප්‍රිස්මය උණු කරලා පුතා හදනවා ගෝල 12ක්. ප්‍රිස්මය උණු කරලා ගෝල 12ක් හදනවා. ඒතර අපි ලියනවා මෙහෙම. ප්‍රිස්මේ පරිමාව සමාන වෙනවා ගෝල 12 පරිමාව. ප්‍රිස්මේ පරිමාව සමාන වෙනවා ගෝල 12 පරිමාව. ඒතර බලන්න ප්‍රිස්මයක පරිමාව හොයන්නේ හරස්කඩ වර්ගඵලය උසින් වැඩි කරන. එහෙනම් භාගයයි ආධාරකයේ 24 ලම්බ උස 32. ඔන්න හරස්කඩ වර්ගඵලය ගුණ කරනවා උසින් HK. ඔන්න ප්‍රිස්මයේ පරිමාව. භාගයයි ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. ඒ කියන්නේ ත්‍රිකෝණය ඒක උසින් කරන හරස්කඩ වර්ගඵලය උසින් ගුණ කරනවා. ගෝලයක පරිමාවන සූත්‍රය 3න් 4යි 5R ඝණය ඒ වගේ ගෝල 12ක්. දැන් මගේ බලාපොරොත්තුව මේ උත්තරේ පෙන්වන්න. මේ සැරේ ඊයේ ප්‍රශ්න පත්‍රේ. ඒතර මෙයාගේ උත්තරේ පෙන්වන්න ගියාම මෙන්න 12 2 1යි මෙතෙන්ද 24 තියෙන මෙයා කපන්නම් 16යි. එහෙනම් 24 ගුණ කිරීම 16 ගුණ කිරීම h. මෙයා 3න් කපමු 3 ඒවා 1යි මෙතෙන්ට 4යි. එහෙනම් 4 වරක් 4 16යි 5R ඝණය. දැන් උත්තරේ පේනව නේද? ගුණ කිරීම 16 මෙහෙට ගියා නම් බෙදීමක් එහෙනම් ඒ 16 මේ 16 කැපෙනවා. ගුණ කිරීම 16 මෙහෙට ගියාම බෙදීමක් බෙදීම 16 මෙහෙ කැපෙනවා. එහෙනම් එච්චල උත්තරේ එනවා 5R ඝණය බෙදීම 24. ඔන්න පුතා අපි ගාන හැදුවේ නැත්තම් අපි පව් නේද? අපි ඉතින් අපි එහෙම කරගන්නේ අපරාධ කියන එක තමයි මට කියන්න තියෙන්නේ. එතකොට මේවා අපිට හදන්න පුළුවන්. නේද? රයිට්. දැන් බලමු අපි එතනින් එහා ටික. ඊට පස්සේ අනිවාර්යෙන් අපිට අහන්නේ ලඝු කතාවක්. ලඝු කතාව බලමු අපි කොහමද එන්නේ. මේක කියනවා 5 වෙනුවට 3.14 දාන්නලු ඔන්න ලඝු දාන්න කියනවා. රයිට්. මෙන්න මම උඩට යනවා.
ඔන්න HK උත්තරය. 5 වෙනුවට 3.14 R වෙනුවට දාන්නලු 4.32 4.32 වර්ගය බෙදීම 24. දැන් අපි ලඝු දාමු. මෙන්න ලඝු දානකොට ලඝු h සමාන වෙනවා ලඝු 3.14 ගුණ කිරීම කියන්නේ එකතු කිරීමක් 2යි ලඝු 4.32 බෙදීම කියන්නේ අඩු කිරීමක් ලඝු 24. ලඝු 24. හරි. එතකොට මේකේ ලඝු බලද්දී ලඝු h සමාන වෙනවා පූර්ණ සංඛ්‍යා 1 නම් පූර්ණාංශ බිඳුවයි 31 4 ලඝු 49යි 69. 49යි 69 දෙක ගුණ කිරීම පූර්ණාංශයේ බිඳුව 43 දෙකේ ලඝු 63යි 55. 63යි 55 අඩු කිරීම පූර්ණ සංඛ්‍යා 1 එහෙනම් 1.0 පූර්ණ සංඛ්‍යා 2යිනේ. එහෙනම් 24 ලඝු කියන්නේ 38.2. රයිට් සුළු කරන්න බලන්න. 38.2. එතකොට මේක ලඝු බලලා අපි බලමු වැරදිද කියලා. හතලිස් නමේ 38.2. හරි. හරි සුළු කරමු අපි. එතකොට ලඝු h එනවා ලඝු h. හරි ලඝු h එනවා 0.4යි 9යි 6යි 9 මෙයා දෙකෙන් ගුණ කර දෙවරක් 5 10යි දෙවරක් 5 10 එකයි 11 දෙවරක් 3 6යි 1යි 7 දෙවරක් 6 12න් 2 දැම්මා 1යි. අඩු කිරීම 1.38.2. දැන් බලමු. ලඝු h එනවා 9යි 7යි 16යි 6යි 1යි 7යි 1යි. අඩු කිරීම 1.38.2. තොර ලඝු h එනවා 9න් 2ක් 7යි 7යි 10න් 8ක් 8යි 6න් 3ක් 3යි 0යි 38යි 77 සුළු කරා වර්ගද මන් දන්නේ. ආයෙසර බලමු අපි. උත්තරේ වැරද්දක් තියෙනවා වගේ. මෙතන වැරද්දක් යනවා නේද? මොකද්ද වැරද්ද? තුන්වෙනි බලයන් තියෙන්නේ. දෙවෙනි බලයන්නේ තුන්වෙනි බලය. මේ අතුරනේ. ආර් ගණේ. ඒතර මගේ අතින් ඔන්න දිගට මේ වැරද්ද ගිහිලා තියෙනවා. එහෙනම් මේකත් වර්ධිනවා නේ. මෙතනින් ආ ඔක්කොම වර්ධිනවා. ටක් ගාලා හදාගමු. තුන. ඒතර මෙයා 3ෙන් ගුණ වෙන්න ඕනේ. 3 වරක් 5 15යි 3 වරක් 5 15 එකයි 16 3 වරක් 3 9 එකයි 10යි 3 වරක් 6 18යි එකයි 19යි 1යි 1.3යි 8යි 0.2. તો දැන් එකතු කර බලමු 14යි 12 එකයි 13යි 0යි 14යි 2යි 1.38යි 0.2. 40යි 34 බලමු අඩු කරලා. එතකොට 4න් 2ක් 2යි 3යි 10න් 8ක් 2යි 3න් 3ක් 0යි 1යි 0යි 2යි 32
දැන් මට ඕනේ h කියාගේ. ඒතකොට ලඝු අනිත් පැත්තට ගියා ප්‍රතිලඝු 1.02.2 මේකේ ප්‍රතිලඝු බලපුවාම අපිට ඇවිල්ලා තියෙන්නේ 10 පහේ පහ 10 පහේ පහ පූර්ණ සංඛ්‍යා 1යි නම් පූර්ණාංශයට දෙකක් තියෙන්න ඕනේ. දැන් 10.5. ඒතකොට ඕක තමයි උත්තරය ඇවිල්ලා තියෙන්නේ. අපෙන් අහන්නේ ආසන්න පළමු දශම ස්ථානයට හොයන්න කියලා. ඒතර ආසන්න පළමු දශම ස්ථානය හොයද්දී 10.6ක් විතර ලියන්න ඕනේ. 10.6ක් විතර ලියන්න ඕනේ. රයිට්. ඔන්න ඕක තමයි අපේ ලඝු ගාන. එතකොට ඔන්න පුතා අපි කතා කරපු දෙවෙනි කතාවත් ওই විදිහට අපි ලියලා තියෙනවා. ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන්. රයිට්. මේක අපිට ලියා ගන්න පුළුවන්. පැහැදිලිද? හරි. ප්‍රශ්න දෙකක් කතා කරා. රයිට්. බලමු අපි එතනින් මෙහාට.